පුස්සල්ලාව ටවුන් එකේ. මම පුස්සල්ලාව ටවුන් එක පාස් කරලා යන ගමන් ඉන්නේ. ඒ වුණාට මම ගමන පටන් ගත්තේ නුවරින් ඉඳලා. නුවරින් ඉඳලා ගම්බල හරහා දැන් අපි පුස්සල්ලාවට ඇවිත් ඉන්නේ. අද අපි ගමනාන්තය වෙන්නේ ගැරඬි ගිනියන්ද. ගැරඬි ගිනියන්ද හරියට තියෙන්නේ පුස්සල්ලාව ටවුන් එක පාස් කරලා කිලෝමීටර් දෙකක් ඉස්සරහට යද්දී හම් වෙනවා පන්සලක් එතනින් උඩට හැරෙන්න තියෙන. මම ඔයාලට හරියටම හැරෙන තැන කොහොමද ලොකේෂන් එක කොහොමද කියලා කියන්නම්. ගැරඬි ගිනියන්ද තියෙන්නේ පෙරට්ටාසි පාරේ. පෙරට්ටාසි කිව්වම අපි කවුරුත් දන්නවා චැරියට් පාස්. චැරියට් පාස් වලට යනවා නම් අපි පෙරට්ටාසි පාරේ තමයි යන්න ඕනේ. අද අපේ ගමනාන්තය වෙන්නේ චැරියට් පාස් නෙමෙයි. අපි මගින් නවතිනවා ගැරඬි ගිනියන්ලේ. මම ඔයාලට හරියටම පෙන්නන්නම් කොතනින්ද හැරෙන්න ඕනේ කියලා. එහෙනම් රැඳිලා ඉන්න මයිත් එක්කම දැන් අපි ඉන්නේ පුස්සල්ලාව ටවුන් එකේ. එදින පුස්සල්ලාව බස් ස්ටෑන්ඩ් එකේ. ගැරඬි ගිනියන්ද ගැන කිව්වොත් ගැරඬි ගිනියන්වත් හරි ලස්සන view point එක පිටලා තියෙන ලස්සන දියල්ලා. අපි යමු යන ගමන් විස්තර කතා කරමු. මම රැඳිලින් අපිත් එක්ක මම ඔයාලට හරියටම දෙන්නම් කොතනින්ද හැරෙන්න තියෙන්නේ කියලා. දාගෙනාවොත් දෙදෙනෙකුට දුර දෙන්නවා. හැබැයි දෙකෙන් උඩට නෙමෙයි යන්න තියෙන්නේ. දෙපාරක් යන්න පුළුවන්. ඒ වුණාට ඔය අමාරු පාරක්. තව ටිකක් ඔයාලට ඉස්සරහට හම් වෙනවා පන්සලක් වම්මද පැත්තේ. පන්සල ගාවින් තමයි හැරෙන්නේ. අපි නුවරඑළිය පුස්සල්ලාව පාස් කරලා නුවරඑළිය පාර ඉස්සරහට යනකොට අපි පුස්සල්ලාව ටවුන් එකක් පාස් කරලා කිලෝමීටර් විතර ඉස්සරහට ආවා. ආයෙත් පොඩක් දැන් පොලිසියෙන් ඉන්නවා. මොකද නුවරඑළිය පාර කියන්නේ පොඩක් පොලිසියෙන් ඉන්න පාරක්. ඒක පොඩක් අවධානයෙන් යන්න ඕනේ.
යමුණුපුර මහා විද්‍යාලයේ පාස් කරගත් ටිකක් ඉස්සරහට එනකොට හම් වෙනවා පන්සලක්. ඔයාලට කියන්නම් ගන්න මාත් එක්කම මේ තියෙන්නේ මෙතන මේ පන්සල දිනනවා නේද? ඩෙල්ටා ගැමුණු මහා විද්‍යාලය පාස් කරලා ඉස්සරහට ඉති මීටර 50ක්වත් නැහැ. මෙන්න මෙතන මේ දසුන් ට්‍රෙඩ් සෙන්ටර් කියන තැනින් මෙන්න මෙතනින් උඩට. මේකට කියන්නේ ඩෙල්ටා ස්ටේට් එක කියලා. මේ පාර තමයි පෙරට්ටාසි පාර. මේ පාරේ තමයි අපි යන්න ඕනේ කිලෝමීටර් 10ක් 15ක් අතර දුරක් වගේ තමයි ඉන්නේ. හරියටම මතක නැහැ මේක පටු පාරක්. ආයෙත් හරිම ලස්සන පාරක්, ලස්සන පැත්තක්. එහෙනම් අපි ඉස්සරහට හම්බෙමු. ඇන්ගල් කරලා ගන්න. ඔන්න බලන්න view එක. පෙරට්ටාසි බස් එක. මේ පැත්තට ගන්න. කියන්නේ අර පැත්තට හරවලා මෙහෙම පොඩ්ඩක් ඇන්ගල් කරලා ගන්න.
යටින් පේනවා නායක් ගිහිල්ලා. ඔය නායකයෝ ඔව්. අපට කෝඩාරම් මේ තේවලට පොහොර දාලානේ. කප්පාදු කරලා. මේ පැතිවල තියෙන්නේ දුෂ්කර බවයි සුන්දරත්වයි කියන්නේ එකට එකතු වෙච්ච ලක්ෂණක් තියෙන්නේ. මොකද මේ පැතිවල ඉඳලා හතරයක් තියෙනවා. ටවුන් එකට යන්න දැන දුරක් යන්න ඕනේ කුසල්ලාව ටවුන් එකට යන්න. يعني විතරම බස් වැඩ කරන්නේ නැහැ මේ පාරවල්. පොදු ප්‍රවාහනේ අඩුයි ඇත්තටම. බස් 3යි 4යි වැඩ කරන්නේ. ඒ වුණාට ඉතින් සුන්දරත්වෙන් නම් කිසිම අඩුවක් නැහැ. ඒ වගේම සීතලයි. ගොඩක් ඉන්නේ වතුකර තමිල් ජනතාව තමයි මේ ප්‍රදේශවල පදිංචි වෙලා ඉන්නේ. අපි දැන් ඉන්නේ කරගස්තලාව කටුකිතුලේ. මෙතන භාවනා මධ්‍යස්ථානයක් තියෙනවා. බෝඩ් එකක් දාලා ඔයාලා ඒ පාරේ දාන්න නැතුව කෙලින්ම ඉස්සරහට එන්න ඕනේ. පෙරට්ටාසි පාරේ දිගටම එන්න ඕනේ. පාර නම් සවුත්තුයි. පාර හදන්න කල් අතුරලා තියෙනවා. ඒ වුණාට තාම හදනකොට නම් පේන තෙක් මානෙක නැත. නිසා අවදානම් යන ගමන පරිස්සමෙන් අවදානමින් යන්න. හැඩල් තියෙන කිල්ලා පාරවල් දැක්සනවා.
අපි දැන් ගිහින් ප්‍රාථමික වෛද්‍යවේගයේ ප්‍රොටොප් මෙතන වෛද්‍යවේගයක් පාස් කරලා තව යන්න ඕනේ කිලෝමීටර 3ක් 4ක් වගේ ඉස්සරහට. මේ යද්දි තමයි ප්‍රොටොප් වල හම්බෙනවා ප්‍රාථමික විද්‍යාලය. මේ පෞද්ගලික දවස් ටිකේ තියෙනවා මෙතන කට ටිකක් තිබුණා අන්ට ඔක්කොම කට්ටිය ඔක්කලා තියෙනවා. පාරවල් දැන් තන්නේ පාරවල් හදාගෙන එනවා වන්දියේ. සමහරක් වෙලාවට පහුගිය දික්පා කාලේ වෙච්ච අලාබානි වලින් වෙන්නත් ඇති. ඒ වුණාට අවදානමෙන් එන්න ඕනේ මොකද මේ ගල් පාරෙද්දී මේ ලෙස්සන්න තියෙන ඉඩ වැඩි. ඒ හින්දා ගොඩක් අවදානමෙන් එන්න ඕනේ ගමනක්. ඔයාලා දැන් පෙරට්ටාසි පාර ඉස්සරහට එනකොට මෙතන මේ ඉස්කෝලයක් හම් වෙනවනේ. අයිරි දෙමළ මහාවිද්‍යාලය. මෙන්න මෙතන බෝඩ් එකක් දාලා තියෙනවා ගැරණිගිනියල්ල කියලා මීටර 600යි. ඔයාලා නම් මෙතන බෝඩ් එක බලා ගන්න පුළුවන්. මේ පාරේ තමයි යන්න ඕනේ ගැරණිගිනියල්ලට. ඔයාලා චරියට් පැත්තට යනවා නම් මේ පාරේ දිගටම යන්න ඕනේ. ඔයාලට මේ මෙතන බෝඩ් එක මතක තියාගන්න, මෙතන ඉස්කෝලෙත් මතක තියාගන්න. එතනින් තමයි හැරෙන්න තියෙන්නේ දකුණත පැත්තට. එහෙනම් අපි යමු ගැරණිගිනියල්ලට. මේ තියෙන අයිරි දෙවන මධ්‍ය මහාවිද්‍යාලය රම්බොඩ. මේ ටික නම් කොන්ක්‍රීට් දාලා තියෙනවා. නාට මෙතනින් එහාටත් බොරළු පාරේ යන්න තියෙන්නේ. මෙතනින් පාරවල් දෙකක් තියෙනවා. අපි මේ පාරේ යන්න ඕනේ. පාරත් සවුතු පාරක්. මං ගිය පාර ආවේ මේ පාරේ. පාරම අපි මේ පාරේ යන්න පුළුවන් මට මතක විදිහට. මේ පාරේ යන්න බෑ. මෙතනින් නාය ගිහිල්ලා තියෙන්නේ. ඔයාලා එන්න ඕනේ අතෙන්ද. හරි.
අපි හරවගෙන එහා පැත්තේ පාරෙන් ගිහිල්ලා බලමු මේ පාරෙන් යන්න පුළුවන්ද කියලා. එහෙම නැති වුණොත් බයික් එක ඉස්කෝලේ ගාව දාලා පයින් යන්න වෙනවා. මොකද මම ගිය පාරේදී ආවේ මේ පාරෙන් මේ පැත්තෙන් යන්න බැරි මේ මෙතන මේ එක්කුණාය ගිහිල්ලා එහෙම නැත්තම් උඩින් පාරක් කපලක් දන්නේ. හරි අපි බයික් එක හරවගෙන ආපහු යන්කෝ බලන්න. එමුණු වටේ පාරෙන් යමු. යා පුළුවන්. අපි අර පුරුද්දට මම මේ පාරෙන් ආවා. දැන් මේ පාරෙන් යන්න බෑ. මෙතන ගල් වැටලා තිබ්බ ඔයාලා දැක්කා වීඩියෝ එකේ. ඒ හින්දා අපි ආපහු හරවගෙන ආවා. ඔයාලා මෙතනින් දකුණට දාන්න නැතුව මේ පොඩි පාරේ කෙලින් පාරේ යන්න වටෙන් එන්න පුළුවන් එතෙන්ද. අපි ඉස්සරහින් අහලා බලමු යන්න පුළුවන්ද කියලා. දියැලට මේ පාර යන්න පුළුවන් නේ. ඔව් මේ පාරේ යන්න පුළුවන්ලු. අතරින් තියෙන පොඩි ෂෝට්කට් පාරක්. මේ පාර මේ කන්ද වටෙන් යන්න ඕනේ. කමන්නේ. ඉතින් මේකත් ලස්සනයි. මොකද මම ගිය පාර ගියේ අර පාරේ වුණාට මේ පාරේ ඇවිල්ලා නැහනේ. මේ පාරේ වීව් එකක් තියෙනවා ලස්සන. මේ තියෙන්නේ දියැල්ල. ඔන්න අපි ආවා ගැරන්ටි කිනි ඇල්ලට. ගිය පාර තිබ්බ දේවල් ඔක්කොම දැන් වෙනස් වෙලා තියෙන්නේ. මොකද ගිය පාර මෙන්න ටිකේ හොඳ ලස්සන අත්කටක් එහෙමත් දාලා තිබ්බ. දැන් මේ අත්කටවල එහෙම මොනවත් නැහැ. හරි අපි එහෙනම් මෙතනින් යම් පල්ලෙහාට දියැලට. උඩට ඇවිල්ලා ගමු. මං ඉස්සෙල්ලා නම් වීඩියෝ එකක් ගන්න. ඉන්නකො ඉස්සලාට ගිහිල්ලා එමු එහෙනම් ආපහු. දියැලට උඩින් අතන ලස්සන වගාවක් තියෙනවා. මේ මම හිතන්නේ ගෝවා වගා කරලා තියෙන්නේ. ගොඩක් දුරට කැලවෙලා නැහැ. මොකද මට හිතෙන්නේ ගොඩ දවසකින් නම් කට්ටිය ඇවිත් නෑ වගේ.
ඔයාලා පල්ලෙහාට බහිනවා නම් දියල්ල ගාවට යන්න පුළුවන්. මෙතනින් බහින්නත් පුළුවන්. මෙතන පොඩි හෙලක් තියෙනවා. ඒ හින්දා එන්න මේ පැත්තේ. කොයින්ද මම යන්නේ ඉතල? ඔය ෆෝන් එක ගත්තා. දැන් මෙතනින් තනින් තමයි බහින්න තියෙන්නේ පල්ලෙහාට. ඉස්සර මෙතන පොඩි කොටයක් දාලා හදලා තිබ්බා. දැන් මේ මොනවත් නැහැ. වැස්සට සම්පූර්ණ හේදිලා ගිහිල්ලා තියෙන්නේ. බහින්න බෑ පල්ලෙහාට. වැස්සට කඩාන ගිහිල්ලා තියෙන්නේ බහින්න බෑ පල්ලෙහාට. බෑ මම බලන්නද පොඩ්ඩක්. හැරිලා තියෙන්නේ. බෑ යන්න බෑ ගලවන් ගිහිල්ලා තියෙන්නේ. යටට හැරිලා තියෙන්නේ. හා යන්න බෑ මොකද මෙතනින් ගිහලා ලස්සන view point එකකට යන්න පුළුවන්. ලස්සන ෆොටෝස් ටිකක් ගහගන්න පුළුවන්. දැන් යන්න බෑ මෙතන හැරිලා තියෙන්නේ. ඒ නිසා පල්ලෙහාට බහින්න එපා. තේරුමක් නෑ පල්ලෙහාට බහින එක නම්. මෙතන තියෙන ගලට ඇවිල්ලා ෆොටෝස් ටිකක් ගන්න තමයි තියෙන්නේ. මොකද ඉස්සරලා යටට ගියාට දැන් යන්න බෑ. Adventure. ජැකට් එක ගන්නද? ඕන්න. කවුද දවසකින් මෙතෙන් දෙන්නත් බැරිද? බැරි වෙනවා ඕ. මෙතන කඩලා තියෙනවා.
එහෙනම් අපේ ගැරන්ඩිගිනි ඇල්ල බලන්න අප වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපි ඊළඟට හම්බෙමු තවත් එක් දින සංචාරයකින් ඊළඟ හම්බෙන බලාපොරොත්තුවෙන්. එහෙනම් ඔබෙන් දැනට සමුගන්නවා. එහෙනම් සුබ දවසක් වේවා ඔබට. අපි තාම ඉක්මනින් හම්බෙමු.